හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද නම් තියෙන්නේ පුංචි day vlog එකක්. මේක හරිම පුංචි vlog එකක්. ඔයාලා මාව subscribe කළා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔබලා මාව subscribe කරන්න. අපි දෙන්න මේ උදේම යන්නේ තාරුගේ clock එක ගිහින් දෙන්න. ඒ කියන්නේ ICPT campus එකට ආයෙත් තාරුගේ graduation clock එක බාර දෙන්න. හැබැයි අපි බස් එකේ ගිහින් ආයෙ දඹුල්ලෙන් බැස්සා. මොකද අපේ යාළුවෙක් මගේ එන ගමන් කියපු නිසා එයා එනකන් අපි දඹුල්ලෙන් බහලා ඉඳලා එයාත් එක්කම දඹුල්ල බෙන්තර හොටෙල් එකෙන් උදේ කෑම අරගෙනම තමයි නුවරට ගියේ. ඒ දෙන්න ICBT එකට යනකම් මම ගියත් එහා පැත්තේ තියෙන තිලක වර්ධනයකට. මොකද මම යාළුවෙක්ට පොරොන්දු වුණා එයා ආස විදිහේ ජුවෙලරි සෙට් එකක් ගේනවා කියලා. ඊට පස්සේ තාරුගේ යාළුවොත් එක්ක අපි පයෙන්ම ගියා කැන්ඩෝස් අවුට්ලට් එකට. නුරාවත් මම අනිවාර්යෙන් යන තැනක් තමයි මේ කැන්ඩෝස් චොකලට් අවුට්ලට් එක. මම එතනට ඒ තරම් ආසයි. ඒ බ්‍රවුනි දෙකක් ගමු. බ්‍රවුනි හතරක් ගමු. කීයද ඒක? ඒක තමයි. ඔව් පච් එක. මේ තියෙන අපිට එතනට ගියපු වියදම අපි ගත්ත දේවලුත් අරගෙන අප්ස්ටෙයාර් එකට ගියා. මේ තියෙන ඉතින් අපි 4 දෙනාට අපි ගත්ත දේවල්. අපි ගත්තේ බ්‍රවුනීස් එක්ක පුංචි පුංචි චොක්ලට්ස් ටිකක්. ඒ වගේම කූල් චොක්ලට් මිල්ක් එකක්. යවුණාද නැද්ද කියලා තීරණය කරන්න එකක් ස්ටේටස් කරනවද? ඉවරම ගන්න චොකලට් කැල්ලක් ගන්න. ඊට පස්සේ අපි දෙන්න ගියේ දල්දා මාලිගාවට. මොකද මම තාරුත් එක්ක නුවර එන වෙලාවල් වලට මම තනියෙන් දල්දා මාලිගාවට ගියාට ගොඩ කාලෙකින් මෙයාව අල්ලගන්න බැරි වුණා මට මාලිගාවට යන්න. ඒ නිසා අද නම් මම මෙයාවත් එක්කගෙනම තමයි දල්දා මාලිගාවට ගියේ. ඒකෙදි මට ගානගේ බෑග් එක මතක් වුණා බය හිතුණා. මේ වෙලාවේ නම් දවල් 12ට විතර ඇති හොඳටම අවුවයි ගලුත් හොඳටම රත් වෙලා තිබුණේ. ඊට පස්සේ අපි ගියා KCC එකට. මම මේ ගමන එද්දි දෙයක් ප්ලෑන් කරගෙනමයි ආවේ. ඒ නෝ ලිමිට් එකෙන් ස්ලිපර්ස් දෙකක් ගන්න. මොකද මගේ යාළුවෙක් ගාව තියෙන ස්ලිපර්ස් දෙක හරිම සනීපයි. ඒ නිසා ඒ දෙකක්ම හොයාගෙන තමයි මම මේ ආවේ. මම මේ කලර්ස් දෙකෙන් කළු පාට දෙක තමයි ගත්තේ. හැබැයි දැන් නම් හිතෙනවා අපරාධ ක්‍රීම් පාට දෙක ගන්න තිබුණේ කියලා. ඊට පස්සේ මම ගියා සවීනා එකට. මට ඒකේ වීඩියෝස් නම් ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි 3 දෙනා මේ ලන්ච් එකට පේරාදෙණිය රෝඩ් එකට යන ගමන් අපිට මෙතන රෙකමන්ඩ් කළේ අපේ යාළුවෙක්. හැබැයි ඇත්තට මෙතන කැම රසට තිබුණා. අපි දෙන්න මෙතනට ආපු ෆස්ට් ටයිම්. මේ බලන්න එතන තිබුණු පොල් ගෙඩි වලින් කපපු මූණු හරිම ලස්සනයි. මේ තියෙන්නේ මම ගත්ත චිකන් සබ්මැරින් එක. මේ තියෙන්නේ තාරු ගත්ත චීස් ඇන්ඩ් චිකන් පැස්ටා එක. මේ ඉතින් ගයන් ගත්ත නාසි ගොරන් එක. මම ගත්ත මේ ස්ට්‍රෝබෙරි මොජිටෝ එක. ගයන් ගත්තේ නම් මේ ලෙමන් මොජිටෝ එක. ඒ කෑම සර්ව් කරන හැටි හරිම ලස්සනට තිබුණා. දැන් ඉතින් අපි පේරාදෙණිය පාරින් ඉඳන් බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා ගෙදර එන ගමන්. එහෙනම් ඉතින් මේක හරිම පුංචි වේලොග් එකක්. ඔයාලා මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න.
ඔයාලා මේ දකින්නේ අද දවසේ මම ගත්ත දේවල්. මම No Limit එකෙන් ගත්තා මෙන්න මේ ස්ලිපර්ස් දෙක. ඒක උනේ 2950ක්. ඒ වගේම No Limit එකෙන් ගත්තා මෙන්න මේ ග්ලාස් බොටල් එක. ඒක හරිම ලස්සනයි. ඒකට මේ වගේ ඩෙනිම් රෙද්දෙන් කරපු කවර් එකකුත් තිබුණා. තිලක වර්ධනකට නම් මම ගියේ මගේ යාළුවෙක්ට ජුවෙලරි එකක් ගන්නනේ. එතනින් මම මට මෙන්න මේ වගේ ප්ලේටඩ් නෙක්ලස් එකක් ගත්තා. ඒ වගේම මගේ යාළුවාට ගත්තේ මෙන්න මේ ජුවෙලරි සෙට් එක. ඒ වගේම KCC එකේ සවීනා එකෙන් ගත්තේ මම මෙන්න මේ වියානා BB ක්‍රීම් එක. මම මේක ගත්ත ෆස්ට් ටයිම්. ඉතින් පාවිච්චි කරලා බලන්න ඕනේ මේක හොඳයිද කියලා. ඉතින් මගේ පුංචි වීලොග් එක මෙතනින් ඉවරයි. මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න.